Hi ළමයි, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අදත් මං වෙනද වගේම study vlog එකක් තමයි අරගෙන ආවේ. එහෙනම් අද දවසේ මගේ කොහොමද උනේ කියලා අපි බලමු. අදත් මම ලයිබ්‍රරියට ගිහින් තමයි පාඩම් කරන්න හිතන් ඉන්නේ. මෙන්න මේ කුර්තා එක තමයි ඇඳගෙන යන්නේ. අපේ අම්මි තමයි මේක මහලා දුන්නේ. මං හරිම කැමති ඇඳුමක්. මම මාරම ආසයි මේකට. එහෙනම් ඉතින් අද මගේ ආසම ඇඳුමත් ඇඳගෙන අද ලයිබ්‍රරිය යන්න තමයි තියෙන්නේ පාඩම් කරන්න. මුලින්ම ඉක්මනට ලෑස්ති වුණා. මුලින්ම මගේ ඇක්නීස් වලට ගාන බියුටි රෝස් එකේ ඇක්නි සීරම් එක ගාගත්තා. ඒක මාරම හොඳයි ඇක්නීස් වලට. මගේ සෑහෙන පිම්පල්ස් ආපු මූණක් දැන් මේ තරම් හොඳ තත්ත්වයේ තියෙන්නේ. ඕකට පිංපිට වෙන්න තමයි ඉතින්. ඊට පස්සේ මම අලුතින් ගත්ත මගේ බොඩි ලෝෂන් එකත් ගාගෙන මම ඇක්නීස් වලට ගාන සීරම් එක චුට්ටක් වේලුණාට පස්සේ මේ ડોක්ටර් රෂෙල් එකේන වයිටනින් සීරම් එකත් ගානවා. මේක වයිටනින් ෆේඩ් ස්පොට් සීරම් කියලා තමයි තියෙන්නේ. මගේ පිම්පල්ස් අඩු වුණාට පිම්පල් මාක්ස් අඩු වුන්නේ නැහනේ. ඒ නිසා තමයි මම මේක ගත්තේ පිම්පල් මාක්ස් අඩු වෙයි කියලා. ඒ වුණාට මේකෙන් ලොකු රිසල්ට් එකක් මට නැහැ. ඊට පස්සේ මට මේ දවස්වල සුවඳ පර්ෆියුම් එකක් ගිෆ්ට් එකක් විදිහට හම්බුණා. මේක UK වලින් තමයි මට හම්බුනේ. ඒක ගොඩක් ලොන්ග් ලාස්ටිං කියලා කිව්වේ ඔරිජිනල් නිසා. අනේ මම තාමත් මට ඒක සුවඳක් දැනෙන්නෙත් නැහැ, ලොන්ග් ලාස්ටිං කියලා දැනෙන්නෙත් නැහැ. ඇයි මන්ද අර කාලයක් තිස්සේ මම සාමාන්‍ය පර්ෆියුම්ස් වලට අර පාවිච්චි කරලා එකම පාවිච්චි කරලා හුරු වෙලා ඉන්නේ. ඒ නිසාද දන්නේ නැහැ ඉතින්. බලමුකෝ ඉස්සරහට මේකට චුට්ටක් හුරු වුණාම ඊට පස්සේ මෙන්න මේ කියුට් එක ක්ලිප් එකක් ගහගෙන දැන් යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අරන් යන්න තියෙන ඔක්කොම සබ්බ සකල මනාවම එකතු කරගෙන දැන් බෑග් එකට දාගෙන බෑග් එක හදාගන්න ඕනේ. මං අර කලින් දවසේ බෑග් එක හදාගන්න හොඳ ළමෙක් නෙවෙයි. එදා දවසේ උදේට තියෙන ලට්ට ලොට්ට ඔක්කොම එකතු කරගෙන බෑග් එකට දාගෙන දුවන ළමෙක් ඉතින්. අපේ යාළුවෝ ටිකයි මායි ඔක්කොමලම ලයිබ්‍රරි යනවා. මොකද ඊළඟ සබ්ජෙක්ට් එක තියෙන්නේ තව සතියකින්. එතකොට සතියක්ම ගැප් තියෙනවනේ. බෝඩිමේ හිටියොත් එහෙම කල් තියෙනවනේ කිය නිදියන්න හිතෙනවා, කම්මැලි හිතෙනවා, ෆෝන් එක ඔබන්න හිතෙන නිසා ලයිබ්‍රරියට යනවා කියලා අපි හැමෝම කතා වුණා. ඒ නිසා දැන් ඉතින් කට්ටියම අද ලයිබ්‍රරි එකට ගිහලා පාඩම් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අපේ හොරපාර වහල ළමයි. දැන් ඉතින් ඒ නිසා ඒ දිහා බල දුකෙන් වටින්ම කැම්පස් එකට යන්න වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ අනින් ගමම ATM එකේ පොලිම නැති නිසා සල්ලිත් අරගෙනම ගියා. අපේ කැම්පස් එක ළඟම BOC එකකින් ATM එකක් දාලා තියෙනවා. එතකොට ටවුන් එකකටම යන්න ඕනේ නැහැ සල්ලි ගන්න. ළමයිට ලේසියෙන් ඉතින් සල්ලි ගන්න පුළුවන්. අද උදේ අපි ඉති වයමාට් එකත් වහලා තිබ්බා. උදේට කන්නේ නැති හින්දා අපි හිතුවා එහා පැත්තේ ජූස් බාර් එකෙන් මොනාරි උදේට බීලා යනවා කියලා. අපි අදම අයිස් කොෆි වගේක් හදලා තිබ්බා. ඊට පස්සේ මගේ යාළුවෝ තුන්දෙනා අයිස් කොෆි ගත්තා. මං ඇලිය ඔය අයිස් කොෆි මිල්ක් ෂේක් වගේ වට ආස නැහැ. ඒ නිසා මං චුට්ටක් වෙලා ඉඳලා අවකාඩෝ එකක් හදාගත්තා. මම පොඩ්ඩක් වැඩිපුර පළතුරු වගේ දේවල් කන්න ආසයි. බොන්න කන්න එළවලු පළතුරු වලට තමයි පොඩ්ඩක් වැඩිපුර කැමති. ඒ නිසා ඉතින් අයිස් කොෆි බොන්න නැතුව අවකාඩෝ එකක් හදාගත්තා. අන්න ඉතින් මගේ ජූස් එක හරි. ඇත්තටම උදේට මේ වගේ දෙයක් බොනවා නම් හොඳයි. අපිත් ඉතින් වයමාට කැල්ල තිබ්බොත් මෙහෙම පෙවෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඇත්තට මෙහෙම දෙයක් බොනවා නම් හොඳයි. මම නම් උදේට බොන්නේ නැත්නම් මට දවල් වෙද්දී ආයෙ ඉක්මනටම බඩගිනියනවා. ඒ නිසා තමයි ඉතින් වෙන මොන හරි කාලේ යන්නේ. පිටි වගේ දේවල් කනවට වඩා ඉතින් මෙහෙම දෙයක් අදී ඇඟට කොච්චර හොඳද?
ඊට පස්සේ මගේ රසම රස ඇවකාඩෝ ජූස් එකක් බීලා අපි මේ ඉක්මනට ඇවිදගෙන ලයිබ්‍රරි එකට තමයි යන්නේ. ඔන්න අපි ලයිබ්‍රරි එකට ආවා. අද මම හිතුවා හැමදාම් පාඩම් කරන ඒරියා එකේ නැතුව අනිත් ස්ටඩි ඒරියා එකේ පාඩම් කරනවා කියලා. මේ තමයි අනිත් ස්ටඩි ඒරියා එක. මේ පැත්තේ නම් ගොඩාක් ළමයිට පාඩම් කරන්න ඉඩ තියෙනවා. අර පැත්තේ වගේ ඉතින් සැප පුටු එහෙම නැහැ. මම මේ පැත්තට අද එන්න හේතුවත් අර ගැප් තියෙන නිසා කම්මැලිනේ. ඒතකොට හොඳට සැපට නිදිනවා අර පුටුවට වෙලා. ඒ නිසා ඉතින් අද මේ පැත්තට ආවා. දැන් ඉතින් මගේ බඩු ටික පිළිවෙලට අස් කරගෙන පාඩම් කරන්න පටන් ගන්න තමයි තියෙන්නේ. ලයිබ්‍රරි එකට ඇවිල්ලාම ජර්නල් එක ලියන්න පුරුදු වෙලා උදේ නැගිට ගමන් ලියන්නේ නැහැ. ඉක්මනටම ලෑස්ති වෙලා ලයිබ්‍රරි එකට ඇවිල්ලා තමයි දැන් ජර්නල් එක ලියන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් වෙනදා වගේම ඔන්න අද ජර්නල් එක මුලින්ම ලියන්න පටන් ගත්තා. මගෙන් ජර්නල් එක ලියනවා කියලා කලින් බ්ලොග් එකේ කිව්වට පස්සේ කීප දෙනෙක්ම අහලා තිබ්බා කොහොමද අපි ජර්නල් එක ලියන්නේ කියලා. මං කලින් බ්ලොග් එකත් කිව්වා මං ජර්නල් එක ලියන විදිහ. මං ජර්නලින් වලට ගොඩක් අය අහන නිසා වෙනම වීඩියෝ එකක් කරන්නත් හිතාගෙන ඉන්නවා. දැනට ඉතින් අහපු නිසා චූටිවට කියන්නම්. ජර්නලින් කියලා එක එක විදියට කරනවනේ. මම කරන්නේ අද දවස ඒ කියන්නේ පටන් ගත්ත ගමන්ම අද දවස මං හරිම හොඳට කිව්වා මගේ ප්ලෑන්ස් තියෙනවනේ අද දවසට. ඒ ප්ලෑන් එක මම මුණ විදිහට හරිම පොසිටිව් විදිහට ඒ දවසට තෑන්ක්ස් කරලා ලියන එක තමයි මම ජර්නලින් ස්ක්‍රිප්ට් රයිටින් කියලා වෙරලා ලියන්නේ. එක ඉතින් එක විදිහට කරනවා. මම මේ විදිහට කැමති. මට මේ විදිහ හොඳට වැඩ කරනවා. ඒ නිසා ඉතින් මම මේ විදිහට තමයි කරන්නේ. ඊට පස්සේ මට දැන් ගොඩක් දවස් තියෙනවනේ ඊළඟ සබ්ජෙක්ට් එකට. ඒ නිසා මම මේ වගේ චූටි නෝට්බුක් එකක් අරගෙන අද දවසේ කරන්න ඕන ටික ලියනවා. ඒ කියන්නේ මම අද අර ඊළඟට තියෙන සබ්ජෙක්ට් එකම නෙවෙයි කරන්නේ. ඊට පස්සේ ගැප් පාටු සබ්ජෙක්ට් දෙක තුනක වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා දැන් සබ්ජෙක්ට් දෙක තුනක් අද කෙරෙන නිසා මොන වෙලාවටද කරන්නේ කියලා මුලින්ම නෝට්බුක් එකේ නෝට් ඩවුන් කරගන්න එක තමයි කරන්නේ. මම වැඩ කරන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් දැන් අද දවසට ටාගට් කරගන්න ඕනේ මේ සබ්ජෙක්ට් එකේ මේ කොටස තමයි ඉවර කරන්න කියලා. ඒ ටික කරන්න ගත්තම දවසේ පටන් ගන්න කියන්නේ ඇත්තටම අපි හොඳ නිින්දක් දාලා හොඳ කැම ටිකක් කාලා අර ෆ්‍රෙෂ් එකේ දවස පටන් ගන්න වෙලාවනේ. ඒ වෙලාවේ මම කරන්න ආසම නැති මට අමාරුම පාර්ට් එක තමයි කරන්න ගන්න. එතකොට අර ගොඩාක් වෙලාව අරගෙන අර එපා වෙලා කම්මැලිකමේ බෑ හිටි කෙරෙන්නේ නැහැ දවස පටන් ගන්න නිසා. අර මුලින්ම අමාරුම දේ කරාම මට චුට්ටක් හිතට සැනසීමයි අනේ ඒක හරි ඉවරයිනේ කියලා. ඒ නිසා මුලින්ම මම ඒක තමයි කරන්නේ. ඔයාලටත් ඉතින් හොඳ ස්ටඩි ටිප් එකක් ඒක. දවස පටන් ගත්ත ගමන්ම අපි කරන්න කැමතිම නැති සබ්ජෙක්ට් එක හරි අමාරුම පාර්ට් එකක් ගොඩක් වෙලා යන පාර්ට් එකක් කරන්න ගත්තොත් ඒක අර වෙන දවල් වරුවේ හරි රෑ වරුවේ හරි කරන වෙලාවට වඩා අඩු වෙලාවකින් ඉෆෙක්ටිව්ලි අපිට ඉක්මනින් ඒක ඉවර කරලා දාන්න පුළුවන්. එතකොට හිතට සැනසීමක්. මට මේක මං සෑහෙන කාලයක් තිස්සේ try කරන දෙයක්. ඇත්තටම මේක හොඳ ටිප් එකක් ඉතින්. ඊට පස්සේ මම මේ විදිහට 8:00 විතර පටන් ගත්ත පාඩම පැය දෙකක් විතර එක දිගට 10:00 විතර වෙනකම්ම කරා. මට අද ළමයි හරිම කම්මැලි පාඩම් කරන්න හිතෙන්නම නැහැ නිදිමතයි. ඔහේ එකම දේ කියව ඉන්නවා. තව ගොඩක් දවස් තියෙන නිසාද මන්ද අද නම් හරියට වැඩක් උනේම නැහැ. හිතාගත්ත ටික කරගන්නත් බැරි වුණා මේ පැය දෙකේ. ඊට පස්සේ මම ඉතින් යාළුවන්ටත් කියලා එයාලටත් කම්මැලි කිව්ව නිසා චුට්ටක් අපි එළියට ආවා. ඉතින් කතා කර ඉන්නවා. ඉතින් මගේ ඇඳුමෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා. ලස්සනයිද කියලා කියන්නකෝ.
පස්සේ අර චූටි පැට්ටෝ ටිකත් අපි ළඟට ඇවිල්ලා නිදාගෙන හිටියා. ඉතින් එයාලා දිහත් බල හොරතල් කර කර චුට්ටක් වෙලා ඉඳලා ආයෙම ඉතින් පාඩම් කරන්න ලයිබ්‍රරි ඇතුළට ගියා. මගෙන් මේ පාරේ එලවස් කරන නංගිලා මල්ලිලා කීප දෙනෙක්ම මැසේජ් කරලා කමෙන්ට් කරලා අහලා තිබ්බා අක්කේ අන්තිම කාලේ අපි කොහොමද වැඩ ටික කරගන්න ඕනේ, කොහොමද අපි ඉෆෙක්ටිව්ලි ප්ලෑන් කරගන්නේ හොඳට පේපර් එකට මූණ දෙන්න, මොකක්ද කරන්න ඕනේ අනේ කියන්න කියලා. මේ කාලේ වැදගත්ම දේ මම දකින විදිහට අපි ස්ට්‍රෙස් නොවී ඉන්න එක. ඇත්තටම මම එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ අපි මොන තරමට වැඩ කරලා තිබ්බත් අපිට හරියට පේපර් එකට මූණ දෙන්න බෑ අපි ස්ට්‍රෙස් වුණොත්. ඒ නිසා පළවෙනි දේ අපි ස්ට්‍රෙස් නොවී ඉන්න එක. ඒකට අපි මොනවද කරන්න ඕනේ කියලා අපි මුලින්ම බලමු. පළවෙනි දේ තමයි ඔයා මොන ලෙවල් එකේ හිටියත්. කෙනෙක් A3කට වැඩ කරලා තියෙන්න පුළුවන්. තව කෙනෙක් B3කට වැඩ කරලා ඊළඟ ශෛක A3ක් අරන් කැම්පස් යනවා කියන තැන ඉන්න පුළුවන්. තවත් ළමෙක් මම මොනුත් කරලා නැහැ. මම S3ක් ගන්න කොහොම හරි අරගෙන පාස් වෙනවා. ඊට පස්සේ මම මොන හරි කරගන්නවා කියන තැන ඉන්න පුළුවන්. ඔයා මොන ලෙවල් එකේ හිටියත් තව චුට්ට දවසයිනේ තියෙන්නේ. ඔයාට තියෙන්නේ මේ කරපු ටික පොලිෂ් කරගෙන පේපර් එකට බ්ලාස්ට් වෙන එක විතරයි මේ කාලේ කරන්න පුළුවන්. ඒ නිසා අනේ මම මුළු සිලබස් එකම ඉවර කරනවා. ඊට පස්සේ දවස් 30 මුළු සිලබස් එකම ඉවර කරන ක්ලාසස් වලට. ඊට පස්සේ ඔය එක විකාර මේ කාලේ එක මුදල් පදනම් කරගෙන එක දේවල් තියෙනවා. ඒවට රැවටෙන්න එපා. මුලින්ම ඒකකට රැවටුනොත් එimhe Tamanට පුළුවන් ටිකවත් කරගන්න බැරි වෙන එක වෙන්නේ. අපි මේ අන්තිම දවස් ටිකේ කරන්න ඕනි දේ තමයි දැන් කෙනෙක්ට ඕනම ස්ට්‍රීම් එක කොමර්ස්, ආර්ට්, බයෝ, ඊට පස්සේ ටෙක් ඕනම කෙනෙක්ට අපිට දැන් හොඳටම පුළුවන් ටිකක් තියෙනවනේ. එක සබ්ජෙක්ට්ස් වල මේ ඒරියා එක මට හොඳටම පුළුවන්. ඒ හොඳටම පුළුවන් ටික අපි මේ කාලේ මේක් ෂුවර් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් කරලා අපිට හොඳට පුළුවන්. හැබැයි අපිට ඒක මතක නැත්නම් අපිට පේපර් එකට හරියට උත්තරේ ලියා ගන්න බෑනේ. ඒතර ෆුල් මාක් එක පුළුවන් එකනොත් අපිට ගන්න බැරි වෙන එක වෙන්නේ. ඒ නිසා හොඳටම පුළුවන් ටික මතක් කරගෙන ඒක දැන් පාස් පේපර්ස් ටිකේ ප්‍රශ්න අහලා තියෙන ටික තියෙනවනේ. ඒ ටික තෝරගෙන ප්‍රශ්න කොහොමද අහලා තියෙන්නේ, ඒකට උත්තර ලියන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම Tamanne හොඳටම පුළුවන් ටික මේ කාලේ මේක් ෂුවර් කරගන්න එක කරගන්නම ඕනේ. නැත්තම් එන්නේ අපිට හොඳටම පුළුවන් එකෙන් අහන ප්‍රශ්නෙටවත් උත්තර දී ගන්න බැරි වෙන එක. දෙවෙනි ස්ටෙප් එක තමයි දැන් අපිට ටිකක් මතකයි, උගන්වපු විදිහ මතකයි, තේරෙනවා. හැබැයි ලොකුවට කරලා නැහැ. අන්න ඒ ටිකට ඊළඟට අත ගහන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික අරගෙන ආයෙ පාරක් පාඩම් කරලා වෙලාව තියෙන අනුව ටයිම් එක බෙදාගෙන ප්ලෑන් කරගෙන ඒ ටික කරන එක තමයි ඊළඟට කරන්න ඕනේ. ඊට පස්සේ අපිට අමාරුම කොටසක් තියෙනවා කියමුකෝ, මට ඒක මෙලෝදියක් තේරෙන්නේ නැහැ. අපි ඒ ටිකට මේ කාලේ අත ගහන්න හොඳ නැහැ. මං කියන්නේ මේ A3ක් ගන්න ළමෙක්ට නෙමෙයි, සාමාන්‍ය ලෙවල් එකේ ඉන්න ළමෙක්ට පේපර් එකට ඉෆෙක්ටිව්ලි අපි උත්තර ලියාගන්නේ කොහොමද කියලා. කියන්නේ අපිට අමාරුම කොටසක් අත ගහලා ඒක කර කර හිටියොත් අන්තිමේදී ඒක අන්තිම කාලේ අල්ලගන්න අමාරුයි. අපිට තේරිලත් නැත්තම්. අපි අර හොඳටම පුළුවන් ටිකයි සාමාන්‍යයෙන් අපිට තේරිලා තියෙන ටික අපි හොඳටම කරගත්තොත් පේපරෙන් 4න් 3කටවත් අපිට හොඳට උත්තර ලියාගන්න පුළුවන්. අර පොඩි කොටසයිනේ බැරි. ඒ කොටස අත්හැරලා දාලා හොඳටම පුළුවන් ටික මේක් ෂුවර් කරගන්න එක තමයි මේ කාලේ කරගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන්ම සාමාන්‍ය ඉතින් මේ කාලේ වෙද්දී මාකින් ස්කීම් බලන්න, පේපර්ස් බලන්න, පාස් පේපර්ස් කරන්න, එහෙම දේවල් කරලා තියෙන්න ඕනේ. කරපු නැති ළමෙක් නම් පාස් පේපර්ස් ටික අනිවාර්යෙන්ම අවුරුදු 5ක් දැන් චුට්ට දවසෙන් අවුරුදු 5කවත් පාස් පේපර්ස් අරන් අනිවාර්යෙන්ම ප්‍රැක්ටිස් වෙන්න. අපි කොච්චර තියරි පාඩම් කරලා ගියත් පේපරේ ප්‍රශ්නයක් දෙන්න යාර තියරි ගෙඩිය පිටින් අහන්න නැහැනේ. ඒ නිසා අපි හිර වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රශ්නේ කොහොමද අහලා තියෙන්නේ, ඒකට කලින් අවුරුදු උත්තරේ යාලා මොකක්ද බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියන දේ බැලුවම අපේ ඔළුවට අයිඩියා එකක් යනවා. ඒ නිසා පේපර්ස් ටික අනිවාර්යෙන් බලපු නැති කෙනෙක් නම් බලලා යන්න. කරන්න ටයිම් එකක් නැත්තම් කියවගෙන උත්තර ටික මාකේ ස්කීම් හරි කියවගෙන යන්න. අනිත් එක MCQ කරලා තමයි එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ, පුරුද්ද තියෙන්න ඕනේ. ඒ නිසා MCQ අනිවාර්යයෙන්ම තියරි පාඩම් කර ඉන්නවට වඩා මේ ටික MCQ එහෙම කරලා පේපර්ස් ටිකක් කරන එක තමයි වැදගත්ම දේ.
ඊළඟ එක තමයි ඔයාලට මේ සති දෙක තුනට ඔයාලා පොඩි ප්ලෑන් එකක් ගහගන්න. කොහොමද සබ්ජෙක්ට් වලට ගැප් තියෙන්නේ, කොහොමද මම මේ වැඩ කොටස ඉවර කරන්නේ, කොහොමද මේ පේපර්ස් ටික කරන්නේ කියලා පොඩි ප්ලෑන් එකක් ඇඳගෙන ඒක තමන් පාඩම් කරන තැන අලව ගන්න. එතකොට ඔළුවට අයිඩියා එකක් යනවනේ. නැත්තම් හෙනටම ස්ට්‍රෙස් වෙනවා. අනේ මට මේ ටික කරන්න තියෙනවා, මේ ටික කරන්න තියෙනවා, අර සබ්ජෙක්ට් එක කරන්න තියෙනවා, මේ සබ්ජෙක්ට් එක කරන්න තියෙනවා කියලා ලොකුවට ස්ට්‍රෙස් වෙනවා. ඒ නිසා මම මේ දවසේ මේ ටික කරන්නයි කියලා ඔයා ප්ලෑන් එකක් රෆ්ලි ඇඳගෙන ඒක තමන් පාඩම් කරන තැන අලව ගන්න. එතකොට ලොකුවට ස්ට්‍රෙස් වෙන්නේ නැහැ. මම මේ ටික කරන්නේ, මේ ටික තමයි ඉවර කරන්නේ, මට මේ ටිකයි ඉවර කරන්න පුළුවන්, මම මේ ටික තමයි බලලා එක්සෑම් එකට යන්නේ කියලා ඔළුවට අදහසක් යනවනේ. එතකොට පොඩ්ඩක් ප්‍රෙෂර් එක අඩු වෙනවා. අනිත් එක තමයි ඔයාගේ යාළුවා කොච්චර කරලා තිබ්බත් එයා අර පාඩම ඉවරයි, මේ පාඩම ඉවරයි, මේ පාඩමෙන් තමයි එන්නේ, ඒක මම හොඳටම ඉවරයි කිව්ව පළියට ඔයා ඒ බැරි පාඩම්, එයා කරපු පාඩම් කරන්න යන්න එපා. ඔයාට මොනවද පුළුවන්, ඔයා ඒ ටික හොඳට පුළුවන් කරගන්න. සාමාන්‍ය පුළුවන් ටික තව ටිකක් ඔයා හොඳට පුළුවන් කරගන්න. අරයා කොච්චරක් කරා තිබ්බත්, මෙයා කොච්චරක් කරලා තිබ්බත් ඒ දේවල් ගැන හිතන්නේ නැතුව තමන්ට මොනවද මේ වෙලාව උපරිමයෙන්ම කරන්න පුළුවන්, ඒ දේ කරලා එක්සෑම් එකට යන්න හිත හදාගන්න. ඒක තමයි මේ අන්තිම ටික දවසේ අපිට කරන්න පුළුවන් හොඳම දේ. පැය කමාරක් විතර මෙතන වැඩ කර හිටියට පස්සේ මට හරිම කම්මැලි මෙතන වැඩ කරන්න හිතෙන්නෙත් නැහැ, නිදිමතයි. ඒ නිසා මං හිතුවා වෙන ස්ටඩි ඒරියා එකකට ගිහින් පාඩම් කරනවා කියලා. ඉතින් දැන් මම මේ වෙන ස්ටඩි ඒරියා එකකට ආවා පාඩම් කරන්න. අරිහේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ මට අද පාඩම් කරන්න කම්මැලි නිසා පාඩම් කරන ඒරියාගේ චුට්ටක් වෙනස් කරලා බැලුවා. දැන් නම් කොහොම හරි එක ටිකටම වැඩ කරනවා කියලා හිතාගෙන තමයි වාඩි වුණේ. මොකද අද හරියට වැඩක් වුණේම නැහැ. මම ප්ලෑන් කරගත්ත වැඩ ටික අද ඉවර කරගන්න කොහොමත් බෑ. හැබැයි භාගයක් හරි ඉවර කරගන්න ඕනේනේ. ඒ නිසා කොහොම හරි දැන් නම් එක දිගටම වැඩ කරන්න ඕනේ. පස්සේ පැයක් විතර ඉතින් ওই විදිහට වැඩ කරලා මට වැඩ කරන්නම බෑ හිතෙනවා. මෙතෙන්ද වෙලා නිදිමත ඉන්නවට වඩා බොඩිමට කියලා චුට්ටක් නිදාගෙන ඉඳලා රෑ වැඩ කරනවා කියලා හිතාගෙන මම ඉතින් ආයෙම බඩු ටිකත් අහුරගෙන බොඩිමට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බොඩිමට ඇවිල්ලා චුට්ටක් නිදාගෙන හිටියට පස්සේ හවස් වරුවේ යාළු ටික කිව්වා අපි ෆිල්ම් එකක් බලන්න යමුයි කියලා. ඉතින් හදිසියෙම ඉක්මනට ලෑස්ති වෙලා කට්ටියම දුවගෙන ආවා ෆිල්ම් එක බලන්න. ඊට පස්සේ ඉතින් කන්න තියෙන එක ස්නැක්ස් ಜಾති අරගෙන දැන් ෆිල්ම් එක බලන්න යන්න තමයි තියෙන්නේ. ඉතින් කඩචෝරු මල්ලම්ම ගත්තා එක එක්කෙනා අස જાති. ඊට පස්සේ ඉතින් ගෑස්ට්‍රික් වේදනාව විඳින මම කොහෙද දැක්කත් ඉතින් තැඹිලි ගෙඩියක් නොගෙන යන්නේ. තැඹිලි වලින් තමයි ඉතින් ජීවත් වෙන්නේ. තැඹිලි තියෙන ඇන්ටි කෙනෙක් දැකලා එයාගෙන් තැඹිලි ගෙඩියකුත් ඉතින් අපි ගත්තා. අද ඉතින් අපි කට්ටියම ආවේ නීර බලන්න. මේ දවස්වල ඉතින් ගොඩාක් ඒක ප්‍රසිද්ධයිනේ. ගොඩක් අය බලනවා. ඉතින් අපිටත් ආසයි තියලා අපිත් ඉතින් නීර බලන්න ආවා. අපි මේ ෆස්ට් ටයිම් තමයි කැම්පස් එක ළඟ තියෙන ෆිල්ම් හෝල් එකකට ෆිල්ම් එකක් බලන්න ආවේ. කැම්පස් එකේ ඉඳන් ඇවිදගෙන එන දුර වගේ හෝල් දෙක තුනක්. ඒක අර මහා ලොකුවට කම්ෆර්ටබල් හරිම ලස්සන තියේටර් වගේ තියෙන ලස්සන ෆිල්ම් හෝල් එකක් නන් නෙවෙයි. අර පරණ ෆිල්ම් හෝල් එකක්.
ඒත් ඉතින් අපිට ඕකත් වටිනවා මේ වෙලාව හැටියට චුට්ටක් ඔළුව නිදහස් කරගන්න, ස්ට්‍රෙස් රිලීස් කරගන්න. ඊට පස්සේ ඉතින් අපි ওই විදිහට ෆිල්ම් එකත් පැය දෙකමාරක් විතර බලලා රෑ 9:00 විතර ඉක්මනට ඉතින් බෝඩිමට ආවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මං කම්මැලි කමේ පාඩම් කරපු දවසක් ඉවර වුණේ. එහෙනම් ආයෙම දවසක අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.